සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයගොල්ලන්ව හම්බෙන්න. මුලින්ම පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ඔයගොල්ලන්ට වටිනාකමක් තියෙනවා නම් ඉස්සර වගේ ෂෙයා කරලා තව කෙනෙකුට යවලා channel එක අප් කරගන්න මට පුංචි support එකක් දෙන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලෙම මගේ රැකියාවයි මේ දේවල් එක්ක පොඩ්ඩක් channel එක අතෑරුණා. දැන් ආපහු වුණ දිගටම ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝ කරන්න කාලේ හොයාගත්තා. මම ඒ නිසා ඔයගොල්ලන්ගේ පැත්තෙනුත් ඒ උදව්ව මට වෙයි කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි ඒක කරපු අයට, කරන අයට, කරන්න හිතන අයට හැමෝටම. හරි, අද අපි කතා කරමු මේ එළඹෙන පෙබරවාරි මාසය ගැන. මොකද සුවිශේෂී මාසයක්. මම ඉගෙනගෙන තියෙන විෂය විදියට ඒ කියන්නේ චීන කැලෙන්ඩර් එක අනුව අලුත් අවුරුද්දක් ආශ්‍රයාගේ අවුරුද්ද පටන් ගන්න මාසය තමයි පෙබරවාරි මාසය. විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ ආදරයට බොහොම සුවිශේෂී මාසයක්. ඒ නිසා මේ ඔයාගේ ආදරයට මොකද වෙන්නේ, ඔයාගේ සිහින වලට මොකද වෙන්නේ, ඔයාගේ ආර්ථිකයට මොකද වෙන්නේ කියලා දීර්ඝව බොහොම කෙටි වෙලාවක් තුල කතා කරන බලාපොරොත්තු වෙන දවස් වීඩියෝ එක කරන්න. හරි, එහෙනම් පුරුදු විදියට තියෙනවා අංක 3ක්. ඔයා කැමති ක්ෂණිකව හිත ගිය අංකය තෝරගන්න. ඒකට අදාළ රීඩින් එක බලන්න. හරි, එන්න ඔබ අංකය තෝරගත්තා කියලා හිතනවා මම. අපි යන් පළවෙනි අංකය තෝරගත්ත ඔබගේ මේ එළඹෙන පෙබරවාරි මාසේ කොහොමද කියලා බලන්න. පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මේ එළඹෙන පෙබරවාරි මාසේ කොහොමද කියලා බලන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. ආදරයට මුල් තැනක් දෙන, ආර්ථිකයට සුවිශේෂී කාලයක් ගෙවන මේ පෙබරවාරි මාසේ අපි මුලින්ම කතා කරමු ඔබගේ ආර්ථිකය ගැන. මේ පෙබරවාරිය ඇවිල්ලා ඔයාට අලුත් ඉඟියක් සයින් එකක් දෙන මාසයක්. ඒ කියන්නේ ඔයාගේ රැකියාවේ ඔයා විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවේ අලුත් බලාපොරොත්තුවක් ඔයාට තියාගන්න පුළුවන්. ඔයාගේ පඩියේ වැඩි මුදල් අත්තට වැඩිපුර පැමිණීමක් පිළිබඳව. ඒ කියන්නේ ඔයාගේ වැටුප් වැඩිවීමක් නැත්නම් වැටුපට යම්කිසි වර්ධකයක් වුණ වැටුප් වැඩිවීමක් නේ වර්ධකයක් කියන්නේ. නැත්නම් බෝනස් එකක්, එහෙම නැත්නම් යම්කිසි දීමනාවක්, මෙවැනි යමක් එකතු වීම හා ඔයාගේ රැකියාවේ වගේ තනතුරු උසස් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි මේකට මූලිකවම බලපාන ඔයා පහුගිය කාලේ මම වීඩියෝ වල කියලාද පහුගිය කාලේ ඔයාගේ රැකියාවට සම්බන්ධ අධ්‍යාපන කටයුතු ටික කරගත්තා නම් අනිවාර්යයෙන්ම මේ පෙබරවාරි මාසයේ අවසානයේ මේ දින 28ක කාලය ඇතුළත ඔයාගේ ඒ හීනය ආර්ථික වශයෙන් දියුණුව සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් මේ කාලේ ඊටාම හොඳ කාලයක් සහ ඔයාට මේ ස්වභාව ධර්මයේ මඟ පෙන්වීමක් කරනවා. ඔයාගේ ව්‍යාපාරයේ යම් යම් අංශ වෙනස් කරන්න සහ අලුත් අංශ එකතු කරලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඒ නිසා ව්‍යාපාරික වශයෙන් උත් ඔයාට මේ මාසේ මහා ලොකු සල්ලියක් අතර නාමට ඉදිරි මාස කිහිපය තුළ ඉතා ඉහළ වැටුප මුදලක් ලබා ගන්න පුළුවන් මාර්ගයක් පෙන්වීමක් සහ ඒ මාර්ගයේ යන ගමන ආරම්භ කිරීමක් සිද්ධ කරගන්න පුළුවන්. වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඕන ඔබ. මොන්න ඉතාම හොඳයි මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත. කාලයක් පුරා පහුවෙලා ඉත කලකිරලා එපා වෙලා රට යනවා කියන වචන යනකොටත් එපා වෙන තත්ත්වයක ඉන්න ඔබට මේ තත්ත්වය මග ඇරිලා පුළුවන්කම ලැබෙනවා ඔයාට විදේශගත වෙන්න. හැබැයි පෙබරවාරි මාස අවසාන කාලය වෙනවා පෙබරවාරි මාස 25 මාර්තු මාසේ මධ හරියත් අතර ඔයාට විදේශගත වීමක් සිදු වෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන කටයුතු, අවශ්‍ය නීතිමය කටයුතු පෙබරවාරි මුල් සති කිහිපය තුළ බොහෝම ඉක්මනින් හරි කඩිනමින් සිද්ධ වෙනවා. සමහරවිට ඔයාට ඔයාගේ බෑග් එකවත් හදාගන්න කාලයක් නැති වේවි. ඒ තරම් ඉක්මනින් ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙලා ඔයාට විදේශගත වීමේ හැකියාවක් ලැබෙනවා. හරි, ආර්ථිකය ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරමු ජීවිතය ගැන. ජීවිතය ගැන කතා කරොත් නම් ඔයා ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජීවිතේ සාමාන්‍ය අමුතු දෙයක් නෑ. නමුත් කල්පනාකාරී වෙන්න. මොකද කල්පනාවකින් තොරව පුද්ගලයෝ විශ්වාස කිරීම මත ඔයා කරන යම් යම් ක්‍රියා නිසා ටිකක් ඔයාගේ කාලය අපත යන්න පුළුවන්. ඒ කියන්නේ නීතිමය කටයුතු වලට අත දාන්න සිද්ධ වෙනවා. ටිකක් රජයේ ආයතන රස්තිය ආදි වෙන්න සිද්ධ වෙනවා. කියන්නේ ඔයාට කිසිම අදාළකමක් නැති දේවල් වෙනුවෙන් කාලය ගත කරලා ඔයාගේ ජීවිතේ පොඩ අවුල් වෙන්න මානසිකව තියෙන නිදහස, මානසික සතුට ඔයාගෙන නැති කරගන්න පේනවා. ඒ නිසා යාළුවෝ, හිතමිතුරෝ, නෑදෑයෝ වෙනුවෙන්
යමක් කරනවා නම් ඒ ගැන හොඳට හොයලා බලලා දුරදිග බලලා ඒ දේ කරන්න තරම් බුද්ධිමත් වෙන්න. එහෙම නැති වුණොත් නම් ඊටාම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා ඔයාගේ මානසික නිදහස නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඉන්න අය ගැන විශේෂයෙන්ම අවුරුදු 18ත් 25ත් කියන තරුණ වයසේ ඉන්න අය ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. දුරදිග බලන්න නැතුව කරන යම් යම් වැඩ නිසා ප්‍රශ්න ගැටලු ඇති කරගන්න පුළුවන් ටිකක් ලොකු. ඒ නිසාමත් ඔබගේ මානසික නිදහස නැති වෙන්න පුළුවන්. ඔබගේ යටතේ ඉන්න දරුවා දරුවෝ නැත්නම් සහෝදර සහෝදරියෝ පිළිබඳව කල්පනාවෙන් ඉන්න එක අත්‍යවශ්‍ය වෙනවා ඔයාට. ඒ වගේම අපිට මේ මොන දේ කතා කරත් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන ආදරය ගැන. ඔන්න අතෑරලා ගිය ආදරයක වටිනාකම ලබා ගන්නවා. ආදරය ලබා ගන්න කියන වචන නම් කියන්න ඉක්මන වැඩි. නමුත් ඔයා බොහොම දේශ සහගත ඔයාට චෝදනා කරලා ඔයාව අපහසුතාවයට පත් කළා ඔයාගේ අතහැරලා ගිය සහකරු හෝ සහකාරිය ඔයාගේ අගේ දරෙන්න පටන් ගන්න කාලයක්. ඒක හරි සුවිශේෂී. ඔයා එදා අගේ නොතබිච්ච ඔයාගේ ගුණාංග වලට ආදරය කරන්න ගන්න වගේ පසුතැවෙන්න ගන්නවා. ආදරය කරන්න විතරක් නෙවෙයි පසුතැවෙන්න ගන්නවා. ඒක හරි ඩීප්ලි පසුතැවීමක් වෙනවා. ඒ නිසාම සමහරවිට ඔයාට කතා කරන්න පුළුවන්. ලං වෙන්න බයයි. ලං වෙයි කියලා කියන්න අමාරුයි. නමුත් ලං වෙන්න බයයි. නමුත් නැවත කතා කිරීමක් කතා බහ කිරීමක් යම්කිසි සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. වගේම මේ පෙබරවාරි මාසයේදී තනියෙන් ඉන්න ඔබට සහකරුවෙක් සහකාරියක් මුණ ගැහෙවි. මේ පළවෙනි කාඩ් සෙට් එක තෝර ඒ සම්බන්ධය අනිවාර්යයෙන්ම විවාහයක් දක්වා යන බොහෝම ශක්තිමත් සම්බන්ධයක්. ඔබව තේරුම් ගන්න ඔබත් එක්ක ජීවිතේ එකට ගත කරන විශේෂම මරණය දක්වා මේකට ගත කරන ඉතාම සුවිශේෂී ශක්තිමත් සුන්දර විවාහයකට උරුමකම් කියන ආදර සම්බන්ධයක ආරම්භයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා මේ පෙබරවාරි මාසේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හරිම වාසනාවන්ත කාලයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ක්‍රෂ් එක ගැන සිහින දකින ඔබට මොනියම් ආකාරයකින් හෝ ක්‍රෂ් එක ළඟට යන්න කතා බහ කරන්න යම්කිසි මිත්‍රත්වයක් ඇති කරගන්න සම්බන්ධයක් කියලා කියන්න අමාරුයි. මිත්‍රත්වයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි මේ අවස්ථාව නිවැරදිව භාවිතා කරන්න ඔබ දැනගත යුතුයි. ඉක්මන් වෙලා කලබල වෙලා සියල්ලම මගේ කියන මානසිකත්වයෙන් වැඩ කරන්න ගිහිල්ලා පොඩ්ඩක් වැඩේ අවුල් කරගන්නත් පුළුවන්. ඒ නිසා ඔබව පාලනය කරගෙන මේ දේ කරන්න මතක තියාගන්න. හරි. ඒ වගේම පළවෙනි විවාහයෙන් වෙන් වෙලා ඉන්න ඔබට දෙවෙනි විවාහයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ මාසේ පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න වෙයි. මොකද හොඳ හා නරක දෙක එකට එනවා. සමහරවිට ඔයා හොඳ කියලා දකින්න දේම තමයි ඔයාට නරක වෙන්නේ. ඒ නිසා හොඳ නරක දෙකම එනවයි කියන මානසිකත්වයෙන් පුද්ගලව තෝරා බේර ගන්න හරි අමාරුයි. නමුත් උත්සාහ කරන්න ඔයාට හැකි ප්‍රමාණයෙන් නිවැරදි කෙනාව තෝරගන්න. මොකද එහෙම වුණොත් ජීවිතේ පුරාම සතුටු වෙන්න පුළුවන්. නැති වුණොත් ආපහු කෙටි කාලයක් තුළ මානසික පීඩනයක් වේදනාවක් දුකක් කරදරයක් තමයි හිත ඇතුළේ ඉතුරු වෙන්නේ. හරි ඔන්න පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔයා ගැන කතා කරා. වෙනදා කරන තැන ඉඳලා නෙමෙයි කරන්නේ. සමහර සද්ද බද්ද ඇහෙන්න පුළුවන් චුට්ටක්. මොකද මම මේ එළියේ ඉන්න ගමන් මේ ට්‍රැවල් කරන ගමන් වීඩියෝ එක කරන්නේ. ඒ නිසා හරි මේ පිළිබඳව ඔයාගේ ජීවිතය පිළිබඳව තියෙන ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට ඔයගොල්ලෝ ගන්නවා. මගේ පර්සනල් රීඩින් සර්විස් එකක් තියෙනවා. මේ තිරියේ දක්වන WhatsApp නම්බර් එකට ටෙක්ස්ට් මෙසේජ් එකක් තියන්න. එතකොට ඔයාලා සියලුම සේවාවන් පිළිබඳව තොරතුරු ටික ලබාගෙන අදාළ සේවාව තෝරගෙන ඒ අවශ්‍යතාවය ඉටු කරගෙන ජීවිතේ සතුටින් සැපෙන් කාලය ගත කිරීමේ හැකියාවක් තියෙනවා. හරි ඔන්න පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරා. අපි ඊළඟට යන් දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මේ එළඹෙන පෙබරවාරි මාසයේ කොහොමද කියලා බලන්න. අපේ ලැසන් පෙබරවාරි කියන්නේ ආදරයට සුවිශේෂී මාසයක් මේ මාසේ. ඒ වගේම අපි ලූන කැලෙන්ඩර් එක චීනයේ විශ්වාස කරන චන්ද්‍ර කැලෙන්ඩර් එක ගත්තොත් ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්ද අශ්වයාගේ අවුරුද්ද ආරම්භ වෙන මාසයක්. ඒ නිසා බොහෝ දේවල් ජීවිතේ වෙන්න පුළුවන්. ඒකත් බේස් කරගෙන මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. අද තව දෙයක් කියන්න ඕනේ. මේ පොඩ්ඩක් සද්දපත් එහෙම පිටින් ඇහේ. මොකද මම මේ ට්‍රැවල් කරන ගමන් එළියේ ඉඳගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා සවුන්ඩ්ස් වල පුංචි දේවල් ලැබුණාට එච්චර ගණන් ගන්න එපා. හරි එහෙනම් අපි කතා කරමු අපේ මාතෘකාව ගැන. ඔව් අපි මුලින්ම කතා කරමු ආර්ථිකය ගැන. මොකද ආර්ථිකය තමයි හැම දෙයකටම මූලික වෙන්නේ. මේ දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබට මේ පෙබරවාරි මාසය
පොඩ්ඩක් මේ අනාගතය වෙනුවෙන් යම්කිසි ආයෝජනයක් කරන්න සිද්ධ වෙන මාසයක්. ඒ කියන්නේ ඔයා රැකියාවක් කරනවා නම් ඔයා මේ මාසේ ආරම්භ කරන යම්කිසි ක්‍රියාවලියක් රැකියාව තුළ අලුත් වගකීමක්, අලුත් තනතුරක්, අලුත් දෙයක්, අලුත් ප්‍රොජෙක්ට් එකක් නිසා ඉදිරි මාස කීපය තුළ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ආර්ථික වශයෙන්. ඔයාට සාමාන්‍යයෙන් එක ලැබෙන්න තියෙන එක ස්ටෙප් එකක් උඩට ප්‍රොමෝෂන් යන ස්ටෙප් 3-4ක ප්‍රොමෝෂන් නෑ. ඔයා ඒ කියන්නේ අපි කියමු මූලික අධීරයේ ඉන්න විධායක නිලධාරියෙක් කෙලිම මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ගමනක ආරම්භයක් ඔයා නොදැනි පොඩියට පටන් ගන්නවා. ඒ නිසා ලැබෙන අවස්ථාව ඊටාම ක්‍රියේටිව් වගේම මහන්සි වෙලා ධෛර්යමත්ව භාවිතා කරන්න උත්සාහ කරන්න ඒ තුල ඔයාගේ අනාගතය සාර්ථක කර ගැනීමක් ක්‍රිටු කරගන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාව අහම්බෙන් ඔයා නොහිතන වෙලාවක තමයි ලැබෙන්නේ. නිසා ඒ ලැබෙන ඕනම දෙයක් එක්ක ඔට්ටු වෙන්න එතනින් එක දෙයක් ඔයාගේ ජීවිතේ සාර්ථක කරා. ඒ වගේම ව්‍යාපාරයක් කරනවා නැත් ඒ වගේ. ඔයාගේ ව්‍යාපාරයට කිසිම සම්බන්ධයක් නැති ඕඩර් එකක් කරන්න හම්බෙයි. හැබැයි ඔයාට ඒ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප නොකර අනේ මට අදාළ දෙයක් නෙමෙයි, මගේ විශ්වාසයක දෙයක් නෙමෙයි කියලා හිතන්න නැතුව ඒ දේ කරන්න පුළුවන් වුණොත් ඔයාගේ ව්‍යාපාරයේ ගමන් මඟ සාර්ථකත්වයේ ගමන් මඟට හරි ලස්සනට මාරු වෙවි. ඒ ටර්න් අවුට් එක ජීවිතේ ලොකු වෙනසක් කරයි ආර්ථික වශයෙන්. ඔයා ඊටාම සමෘද්ධිමත් භාවයකට පත් කරයි. ඒ නිසා ඔබට මේ ලැබෙන අවස්ථාවන් නිවැරදිව පාවිච්චි කරන තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ජීවිතය ගැන කතා කරොත් මේ පෙබරවාරි මාසේ ඔයාගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වේවි. ජීවිතේ කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් සිද්ධ වේවි. ඔයාට බොහෝම සමීප කෙනෙක් ඔයාගේ ජීවිතේට බොහෝම සමීප කෙනෙක් දාලා යන්න පුළුවන්. මේක ආදරය කියලා වටා ගන්න බෑ, ආදරය නෙමෙයි. ඇත්තීමක් වෙන්න පුළුවන්, සමහරක මරණයක් වෙන්න පුළුවන්. කනගාටුදායක දෙයක්. ඔයා පොඩ්ඩක් විඳවන ජීවිත කාලය පුරාම ටිකක් විඳවන තත්ත්වයක දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ගොඩාක් සමීප අයත් ගේන කෝල්ස් වලට එතකොට ඒගොල්ලෝ ඉල්ලන කාලයත් එක්ක ඔයා ටිකක් වැඩ කරන්න උත්සාහ කරන්න, ඒගොල්ලෝ වෙනුවෙන් කාලය වෙන් කරගන්න. මොකද සමහරවිට ඒ පරක් වීම අත්හැරීම මුළු ජීවිත කාලය පුරාම අත්හැරීමක් වීම වෙන්න පුළුවන් නිසා. ඒ වගේම පවුලේ කෙනෙක් ඔයාගේ ජීවිතයේ තිබිච්ච මොකක් හෝ ලොකු අඩුපාඩුවක් මේ මාසය තුළ හරි ගස්සනවා. නිසාම ඔයාගේ ජීවිතයේ ලයිෆ් ස්ටයිල් එක, ජීවිතයේ අරමුණ, ජීවිතයේ ගමන් කරන මාවත වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හොඳ පැත්තට, නරක පැත්තට නෙමෙයි. ඒක අම්මා තාත්තා වෙන්න පුළුවන්, නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්. කවුරු හෝ ඔයාගේ පවුලේ කෙනෙක් ඔයාගේ මාවතේ ඔයා යන ගමනේ තිබිච්ච වැරද්ද හරි ගස්සනවා. මේක හරි සුවිශේෂී දෙයක්. මොකද අපේ ජීවිතේ වැරදි කරනවා මිසක් බොහෝ පිරිසක් අපේ ජීවිතේ වැරදි හදන්න එන පිරිස හරි අඩු වෙන නිසා ඒකත් සුවිශේෂී බවක් තමයි මේ මාසේ. හැබැයි ඒ සුවිශේෂී බව ලබා ගන්න නම් ඔයාට පුරුවන් වෙන්න ඕනි ඒ කියන දේට සවන් දෙන්න, ඒ කියන දේ පිළිගන්න, ඒ කියන දේත් එක්ක එකඟ වෙලා ඒ වෙනස් වීම කරගන්න. ඒක නොකරොත් මේ කරන දේ වටිනාකමක් ඔයාට නැති වෙනවා. ඒ නිසා ඒ තරම් වටිනා දෙයක් ලබා ගන්න ඔබගේ මනස වෙනස් කරගන්න, තව කෙනෙක් වෙනුවෙන් සවන් දෙන්න සහ තව කෙනෙක් කියන දෙයක් පිළිගන්න තත්වයට. හරි, මේ සියල්ලට වඩා ඔයගොල්ලෝ ජීවිත මේ රේඩින් එකකදී බලන්නේ මේ ආදරය ගැන. හැමදාම ප්‍රශ්න ගොඩාක් එන්නේ ආදරය පිළිබඳව. ඒ නිසා අපි මුලින්ම කතා කරමු ආදරය ගැන. කතා කරොත් විශේෂයෙන්ම මේ අලුතෙන් ආදරේ පටන් ගන්න පළවෙනි ආදරේ හෝ දැනට සිංගල් ඉඳලා ඔයා ආදරේ පටන් ගන්නවා නම්, අලුත් ආදරයක් පටන් ගන්නවා නම් මේ පෙබරවාරි මාසේ ඉතාලම කල්පනාකාරී වෙන්න. මොකද ඔයාගේ ජීවිතයේ සාර්ථකම දේ, වටිනාම දේ, විශිෂ්ටම දේ කියලා තෝරාගන්නේ ඔයාගේ මුළු ජීවිත කාලය පුරාම ඔයාව බොහොම වෙහෙසටපත් කරන, මානසිකව පීඩාවටපත් කරන ටොක්සික් සම්බන්ධයක් ඇති කරන, ආදරය කියන එකේ වටිනාකමක් නොදන්න සහකරුවෙක් හෝ සහකාරියක් නිසා ඔබ ඉතාම කල්පනාකාරී වෙන්න. ඔබට හැකියාවක් තියෙනවා නම් මේ පෙබරවාරි මාසේ එන යෝජනා වලින් පොඩ්ඩක් ඈත්ලා ඉන්න, පොඩ්ඩක් නිදහසේ ඉන්න. ඈත්ලා නිදහසේ ඉඳලා කාලයට ඉඩ දීලා ඉදිරි මාසවලදී ජීවිතේ තනිකම නැති කරගන්න. එතකොට ඒක තමයි මේ වෙලාවේ ඔබ කර යුතු විශිෂ්ටම දේ. ඊළඟට ඔබ දැනට ආදර සම්බන්ධයක් තියෙන කෙනෙක් නම්
වචන භාවිතයේදී තාම පරිස්සම් වෙන්න. මොකද නොහිතා පාවිච්චි කරන යම් යම් වචන නිසා දීර්ඝ කාලින සම්බන්ධයක් පවා කැඩලා යන්න පුළුවන්. ඒ වගේම ක්‍රෂ් එක ගැන සිහින දකින ඔබට මොනෑම ආකාරයකින් හෝ ක්‍රෂ් එකත් එක්ක සම්බන්ධයක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා 100 පාරක් හිතන්න ඒ කෙනා ඔයාට ගැළපෙනවද, ඒ කෙනා ඔයාගේ ජීවිතේ නිදහස නැති කරනවද, නැත්නම් ඔයාගේ ජීවිතේට සතුට සහ නිදහස ලබා දෙනවද කියන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ජීවිතේ සාර්ථකත්වයට ගන්න. මොකද අපි ගන්න දීර්ඝ කාලීන තීරණ බොහොම හිමින් නිවැරදිව ගත යුතු බව මතක තියාගන්න. ඒ වගේම පළවෙනි විවාහයෙන් වෙන් වෙලා දෙවෙනි විවාහයක බලාපොරොත්තුෙන් ඉන්නවන් නම් ඔන්න ඔබව බලා ගන්න පුළුවන්, ඔබව රකින්න පුළුවන්, ඔබට ආදරය කරන්න පුළුවන්, ඔබ වෙනුවෙන් ජීවිතේ කැප කරන්න පුළුවන් සහකරුවෙක් හෝ සහකාරියක් ඔබට මුණ ගැහෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නා මුණ ගැහිච්ච ගමන් ඔයාගේ මනස යාව ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔයාගේ ටයිප් එකේ නෙමෙයි. ඒ නිසා මේ කාලේදී ඔයාට ලං වෙන කෙනෙක්ව වෙනස් ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා 3-4 පාරක් හිතන්න. මොකද මේ ප්‍රතික්ෂේප කිරීම ඔයාට නැවත හරි ගස්සන්න බැරි වෙන්න පුළුවන් නිසා. හරි, ඔන්න දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ ගැනත් කතා කළා. ඔයා දන්නවා ඔයාට මේ පිළිබඳව ජීවිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව ඔයාට ටැරොට් වලින්, අංක විද්‍යාවෙන්, එහෙම නැත්නම් ජ්‍යොතිෂයෙන් සහනයක් ඕනනම්, මඟ පෙන්වීමක් ඕනනම්, රීඩින් එකක් ඕනනම් ඔයාට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. මේ තිරේ දැක්කන WhatsApp නම්බර එකට ටෙක්ස්ට් මැසේජ් එකක් තියන්න. එතකොට ඔයාට අදාළ සියලුම තොරතුරු ටික ලැබෙවි පැකේජස් පිළිබඳව. ඒක අදාළ පැකේජ් එක තෝරගෙන ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න ඔබට පුළුවන්. හරි, ඔන්න දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ ගැනත් කතා කරා. අපි ළඟට තුන්වෙනි කාඩ් සෙට් එක, අවසාන කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. තුන්වෙනි කාඩ් සෙට් එක, එහෙම නැත්නම් අවසාන කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. පෙබරවාරි මාසේ ඔයාගේ ජීවිතේට කොහොමද ගැලපෙන්නේ? ඒ පෙබරවාරි මාසේ තුල ඔයාගේ ජීවිතය තුළ මොනවද සිද්ධ වෙන්නේ? හොඳ මොනවද, නරක මොනවද? මේ සියල්ල පිළිබඳව කතා කරන්නයි ලැස්සන. විශේෂයෙන්ම පෙබරවාරි මාසේ මේ ආදරයේ සුවිශේෂී මාසයක්. ආදරය හොඳ හා නරක දෙකම තියෙන මාසයක්. ඒ නිසා මේ පිළිබඳව ටිකක් කතා කරන්න සූදානම් පිට. හරි, අපි පටන් ගමු මුලින්ම කතා කරමු ඔයාගේ ආර්ථිකය ගැන. මේ අපි හැමදේම කරන්න අතට සල්ලි ඕනේ. මේ පෙබරවාරි මාසේ කියන්නේ ඔයාගේ අතට නීත්‍යානුකූල නෝඩාකාරයෙන්ුත් මුදල් අතර ලැබෙන කාලයක්. සමහරවිට වැඩිපුරම හම්බෙන්නේ එහෙම මුදල්. ලොතරැයි දිනුම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ගැම්බලින් වගේ දේවල් වලින් වගේම ටිකක් ඔය අනීතිකව අතට මුදල් ලැබෙන යම් ඒ කියන්නේ තනවා පගාවල්, ඒ වගේ වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේ සන්තෝෂම්, ඒ වගේ දේවල් වලිනුත් මුදල් ලැබෙන්න පුළුවන්. ඒ වගේ යෝජනා එන්න පුළුවන්. නමුත් එවැනි දේවල් වලින් ආර්ථිකය ශක්තිමත් කරගන්න හදනවා නම් ඔබ එකපාරට 100 පාරක් හිතන්න. මොකද ඒ හරහා ඔබට ප්‍රශ්න ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඔබට මුදල් ලැබෙනවා වගේම ඒ මුදල් හරහා ඔබට දීර්ඝකාලීන හා කෙටිකාලීන ප්‍රශ්න ඇතිවීමේ හැකියාවකුත් තියෙන නිසා නීත්‍යානුකූල මාර්ගයෙන්ම මුදල් ලැබෙන. මොකද ඔබට නීත්‍යානුකූල මුදල් ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් නිදාසේ ගත කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලැබෙනවා. වැඩිපුර මුදල් ගන්න තමයි අර විදිහට යන්න වෙන්නේ. යන ගමන තමයි ඔයාව අවුලටපත් කරන්නේ. නිසා ලැබෙන මුදලෙන් සන්තෝෂ වෙලා ලැබෙන දේෙන් සන්තෝෂ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබට ඊටාම සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා මේ මාසය තුළ. ඒ වගේම යම්කිසි ඉතුරුවක් නැත්නම් යම්කිසි ඔබට ණය මුදලක් තියෙනවා නම් ඒ ණය මුදල අඩු කරගන්න, ණය මුදල අවසන් කරන්න අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කාලයක් පුරා ඔයාට ලැබිය යුතු මුදලක් නතර වෙලා තිබුණු මුදලක් නැවත ලැබීමක් සිද්ධ වෙන පුළුවන්. නිසා ආර්ථික වශයෙන් ඔබ බොහොම ශක්තිමත් වෙනවා. ඒ වගේම වියදම් පක්ෂෙත් ඒ හා සමානව යන්න පුළුවන්. තමන්ගේ සතුටට, පවුලේ සතුටට සහ ටිකක් අනවශ්‍ය ආකාරයේ දේවල් කරන්න ගිහිල්ලා අතේ තියෙන මුදල නැති කරගන්න පුළුවන්. ඒ නිසා වියදම් කළමනාකරණය කර ගැනීමත් අත්‍යවශ්‍යයි. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබ ළඟ ඉන්න සේවකයන් පිළිබඳව ඉතාම කල්පනාකාරී වෙන්න. මොකද ඔබගේ සේවකයන් විසින් කරන යම් යම් අනවශ්‍ය ක්‍රියා නිසා ඔබට වන්දි ගෙවන්න, ඔබට ආර්ථික වශයෙන් මූල්‍යමය පාඩු සිද්ධ වෙන්න. විශේෂයෙන්ම කාලයක් පුරා ඔයාගේ ව්‍යාපාරත් එක්ක ඉන්න මිනිස්සු වල නැති වෙන්න පුළුවන්. ඒක ඔයාගේ සේවකයෝ හිතාමතා කරන්නත් පුළුවන්, නැත්නම් නොහිතා කරන්නත් පුළුවන්. ඒ නිසා ඕනකට වඩා සේවකයෝ පිළිබඳව විශ්වාසය දීලා කරන්න එපා. ඔබ ඔබගේ ව්‍යාපාරයක් කරනවා නම් ව්යාපාරයේ සම්පූර්ණ වගකීම හා හොයා බලන එක ඔයා කරන්න. එහෙම නැති වුණොත්
මේ මාසය තුළ ටිකක් උග්‍ර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා කලබල වෙන්න එපා. මොකද ඔයාට මේ මාසය තුළ එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි එවැනි අවස්ථාවකට අවශ්‍ය කරන මූලික කටයුතු නීතිමය කටයුතු අයට අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික හදාගන්න. එතකොට අවශ්‍ය කරන එතකොට ඒ නීත්‍යානුකූල ටික කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒ කාලය ඉක්මන් කරගෙන මේ මාසෙම රට යන්න කියලා ඉතින් කරන දේවල් නිසා අතේ තියෙන මුදලක් නැති වෙලා රට යාමත් නැති වෙලා සමහරලාට ඔයා මේ પાස්පෝර්ට් එක සීල් වෙනවා වගේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් බෑන් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තාම කල්පනාකාරී වෙන්න. වගේම දැන්ට රැකියාවක් නැතුව ඉන්නවා නම් ඔබ ඔන්න මේ පෙබරවාරි මාසයේ මැද වෙනකොට ඔබට රැකියාවක අලුත් රැකියාවක අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථාව හැබැයි තෝර ඉන්නතුව ලබා ගන්න. මොකද අනාගතයේදී ඔබට ඒකේ විශිෂ්ටත්වයට පත්වීමේ හැකියාවක් තියෙන හින්දා. හරි අපි ජීවිතය ගැන කතා කරමු. ජීවිතය ගැන කතා කරද්දී නම් ඊටාම් සාමකාමීව ගත වෙලා යන කාලයක් තමයි තියෙන්නේ. ඒ වගේම දුර බැහැර ඉන්න නෑදෑයෙක්ගේ පවුල කෙනෙක්ගේ නැවත පැමිණීමක් සිද්ධ වෙනවා. බොහොම දවස් කීපයකට. හැබැයි පවුල ඒ පැමිණීම පවුල ඇතුළේ ගොඩාක් සතුට සැනසුම හැදෙන්න පුළුවන්. ඒ වගේම පවුල අතෑරලා ගිය කෙනෙක්ගේ පැමිණීමක් වෙන්නත් පුළුවන්. ඒ නිසාම පවුල ඇතුළේ ආපහු නැවත බැඳීම් ඇති වෙන්න පුළුවන්. පවුල කියන වචනේ අර්ථ ගන්න මාසයක්. ඒ නිසා පවුල ඇතුළේ නම් ඉතාම සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම ඔබට නිශ්චල චංචල දේපලක් හිමි වෙන්න තියෙනවා නම් අන්න ඒ දේපල හිමි වෙන කාලයක්. ඒ නිසා ඒකත් වාසනාවන්ත බවක් පෙන්වුම් කරනවා. හරි ඊළඟට අපි කතා කරමු ආදරය ගැන. මොකද මොනවා දේවල් ගැන කතා කරත් ඕගොල්ලන්ට ලොකුම අවශ්‍ය තියෙන ආදරය ගැන. ඔබගේ එක්ස් ගැන හිත ඉන්න කෙනෙක් නම් එක්ස් ගෙන් නැවත ආරාධනයක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඔබ එපා කියලා ඔබව දාලා ගිය ඔබට වටිනාකමක් නොදුන්න කෙනෙක් ළඟට නැවත යනවාද කියන එක ඔබ බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. මොකද ඒ නැවත කතා කිරීම නැවත ආරාධනා කිරීම ඇතුළේ යම්කිසි සංගවුණු කපටිකමක් සංගවුණු අවශ්‍යතාවයක් බලාපොරොත්තුවක් තිබිය හැකි බව කියව යුතුයි. හරි ඒ වගේම අලුත් ආදරයක් බලාපොරොත්තු වෙන ඔබට මේ පෙබරවාරි මාසෙ මැද වෙනකොට ඔබගේ සංසාරගත සහකරු මුණ ගැහිමේ කියාවක් තියෙනවා. ඒ නිසා පතාගෙන ආපු විදිහට ජීවිතේ මේ කාලෙත් ගත කරන්න සතුටු වෙන්න ජීවිතේ පුරාම එකට එකතු වෙලා ලස්සන ගමනක් යන්න වාසනාව ඔබට තියෙනවා. ඒ වගේම ක්‍රෂ් එක ගැන සීන දකින්න ඔබට ක්‍රෂ් එක ඒ අවධානය ලබා ගන්න. සමහරවිට ක්‍රෂ් එකට ඔබව ක්‍රෂ් එකක් වෙන මට්ටමේ යම් සුවිශේෂී සිද්ධාමයක් සිද්ධ වේවි. මෙන්න මේ සිද්ධාමය නිවර්දිව හසුරුවා ගැනීම තුළ ඔයාගේ බලාපොරොත්තු සිහින ඒ ආදරය ලබා ගන්න හැකියාවක් ඔයාට තියෙනවා. හරි ඊළඟට අපි කතා කරමු පළවෙනි විවාහයෙන් වෙන්ගලා දෙවෙනි විවාහයක් බලාපොරොත්තු වෙන ඔබට ඔබ තේරුම් ගත්ත ඔබ මුලසුනේ තියෙන කියන්නේ ඔබට මූලිකත්වය දෙන්න කාලය සහ ශ්‍රමය ධනය තියෙන බොහොම ආදරණීය සහකාරියක් මුණ ගැහෙන කාලයක් තමයි මේ පෙබරවාරි මාසය. නිසා දෙවෙනි විවාහයකට යන්න සුදුසු කෙනෙක් ලැබෙන මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. හරි ඔන්න අපි පෙබරවාරි මාසය පිළිබඳ පික්ක කාඩ් ක්‍රමයට කතා කරා කොටස් තුනම කාඩ් සෙට් තුන ගැනම. ඔය දන්නවා ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු ඕනම දෙයකට දැවෙන්නේ නැතුව ඔයාට ඕනකමක් තියෙනවා නම් දැනගන්න ඔයාට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. තිරිය දැකන WhatsApp නම්බර එකට ටෙක්ස්ට් මැසේජ් එකක් තියන්න. මොකද මම පූර්ණ කාලීනව මේ දේ කරන කෙනෙක් නෙවෙයි. මම වෙනම ලොකු වගකීම් රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා මට කෝල්ස් වලට ආන්සර් කරන්න තියෙන කාලය තාම අඩුයි. ඒ නිසා ටෙක්ස්ට් මැසේජ් එකක් තිබ්බා මේ අදාළ තොරතුරු ටික ඔයාට එවීමේ හැකියාවක් තියෙනවා. මොකද මේක මේ ස්ටාෆ් එකක් එක්ක කරන වැඩක් නෙවෙයි. මම තනියෙන් කරන වැඩක්. ඒ නිසා ඒ ටික දෙඩ තොරතුරු අරගෙන ඔයාට අවශ්‍ය කරන පැකේජ් එක තෝරගෙන මං විසින්ම කරන ඒ රීඩින් එක ලබාගෙන ඔයාට ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන්. හරි ඔන්න ඒ ගැන මතක් කරලා අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරන ඔබට විශ්වයේ ශක්තිය බලය වාසනාව ලැබේවා කියලා මම ඕගොල්ලන්ගේ ටැරොට් රීඩර් ටැරොට් මාස්ටර් උපුල් සී දයාවංශ